සුබ දවසක් කියලා පිළිගන්නවා සීන කොරියානු YouTube channel එකට. අද මේ වීඩියෝ එක මගෙන් කතා කරන්න යන්නේ ඇයි ලංකාවට මෙච්චර ඇග්‍රීමන්ට් ප්‍රමාණයක් අඩු වෙන්නේ මේ දවස් ටිකේ. මොකද මේ ඇග්‍රීමන්ට් කෝට 5 කෝට 4ක් දැන්ට 2025ට ඉවරයි. ඇග්‍රීමන්ට් කොච්චර ආවද? ඇයි ලංකාවට විතරක්ද මේ ප්‍රශ්නේ බලපාලා තියෙන්නේ? වෙබ් එකේ කී දෙනෙක් ඉන්නවද? මේ ගැන ගොඩක් තොරතුරු අපි කතා කරමු මේ වීඩියෝ එක මගින්. එහෙනම් මගේ channel එක subscribe කරලා නැත්නම් ටක් ගාලා subscribe කරලා like එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි ඉක්මනට යමු වීඩියෝ එකට. අපි වීඩියෝ එකේ තියෙන විස්තර ටික කතා කරමු. අපි හැමෝම කොරියන් එක්සෑම් එක කරලා ඉන්නේ ගොඩක් බලාපොරොත්තු හිතේ තියාගෙන කොරියාවට යන්න ආසාවෙන්. කවද්ද කොරියාවට යන්නේ? ඇඟිලි ගැන තමයි ඉන්නේ. ඒත් මේ කොරියාවේ පවතින ආර්ථික තත්ත්වයයි ලංකාවයි කොරියාවයි අතර තියෙන සම්බන්ධතාවල දුර්වල තත්ත්වයක් නිසා වෙන්න ඕන මේ වගේ ඇග්‍රීමන්ට් ප්‍රමාණයක් අඩු වෙලා තියෙන ලංකාවට. කොරියාවේ පැත්තෙන් බලද්දි කොරියාවේ ඉන්න අයට රැකියාව පොඩි අඩුවීමක් තියෙනවා. ප්‍රධාන නගර ආසන්න විතරයි මේ රැකියා තත්ත්වයේ තියෙනවයි කියන්නේ. සමහර රැකියාවල වැටුප පෙර පරිදි නෑ අඩුයි කියලා කියනවා ඉන්න අය. එතකොට එවැනි ආර්ථික තත්ත්වයක් කොරියාවෙත් තියෙනවා. එතකොට එයත් බලපානවා අපේ රටට ඇග්‍රීමන්ට් අඩු වෙන්න. නමුත් ලංකාව විදියට ලංකාවේ රජයට පුළුවන්කමක් තියෙනවා කොරියානු රජයත් එක්ක ඩිරෙක්ට් කතා කරලා චොනන් අයිය කියනවා වගේම ඩිරෙක්ට් කතා කරලා එයාලත් එක්ක සංයෝගයක් හදාගෙන සහයෝගයක් හදාගෙන මේ ලංකාවට තියෙන ඇග්‍රීමන්ට් ප්‍රමාණය මීට වඩා සාපේක්ෂව වැඩි කරගන්න. එතකොට මේ අපේ රජයේ විදියට ඒ දුර්වලතාවය මම හිතන රජය තුල පවතිනවා. නැත්තම් මේක මීට වඩා ඇග්‍රීමන්ට් ප්‍රමාණයක් එන්න පුළුවන්. මොකද 2016 2026 ගත්තම 3500ක්වත් තාම කොරියාවට ගියේ නැහැ. 3200 ගාන එතනනුත් ගොඩක් අය රීඑන්ට්‍රි කට්ටිය. ඒ කියන්නේ ගොඩක් කට්ටිය එහෙන් ඉඳලා අවුරුදු 5 ඉඳලා එද්දී නැවත යන්න හදාගෙන ආපු කට්ටිය. ඒ වගේම තමයි සිටිසන් වගේ ගෙදර කට්ටියත් එක්ක යන්න ඒ පැත්ත හදාගන්නපු අය තමයි ඔතනත් ඉන්නේ. 130ක් විතර ඇත්තේ රීඑන්ට්‍රි කට්ටිය. එතකොට අලුතෙන්ම ඇග්‍රීමන්ට් එකක් එන ප්‍රමාණය ගොඩාක්ම අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ කවුරුවත් SLBF එකවත් හරියට තොරතුරක් දෙන්නේ නැහැ මේක මෙහෙම උනේ ඇයි කියලා. එතකොට එයාලා කියන්නේ මේ 3500 ගානක් ගියා. එයාලා වුරුදු පරිදි වෙබ් එක පිරවීම අසුදු කරනවා. මොකද 2024 දෙවෙනි සෙට් එකත් වෙබ් එකට දානවා කියන්නේ වාසනාව තියන අයට ඉක්මනට ඒවි. වෙන්නේ අවුරුදු දෙක ඉවර වෙලා කල්පනලා වෙබ් එකෙන් අයින් වෙන එක තමයි වෙන්නේ. මොකද මේ විදිහට වෙබ් එක පුරවන එකේ කිසි තේරුමක් නැහැ. මෙයාලට මීට වඩා වැදගත් විදිහට මේක කරන්න පුළුවන් පිළිවෙලකට වෙබ් එකේ ඉන්න ප්‍රමාණය පොඩ්ඩක් අඩු කරගෙන යන්න පුළුවන්. කියන්නේ වෙබ් එකට මේ විදියට පටවන ප්‍රමාණය පොඩ්ඩක් අඩු කරන්න පුළුවන්. මෙයාලට කතා කරලා මේ කොරියන් HRD එකත් එක්ක කතා කරලා එතකොට මේක යම්කිසි තත්යකට හදන්න පුළුවන්. මොකද 2026 මාර්තු මාසෙ වෙද්දී මේ දැනට පවතින එක්සෑම් එකේ ප්‍රතිඵලත් ඇවිල්ලා එයාලට පොඩි පිරිසයි ඉන්නේ ඉක්මනටම ස්කිල් තියලා එයාලා වෙබ් එකට යන්න සූදානම් කරලා තත්යකට ඒවි. එතකොට ගොඩක් දුරට වෙන්නේ 2023 2 3 කියන කට්ටියට වෙබ් එකේ නිවත් වෙන්න වේවි. එතකොට 24 1 කියන සෙට් එකට වෙබ් එකේ නිවත් වෙන්න වේවි. මේ වගේ ප්‍රශ්න ගොඩක් කියන්නේ කොරියානු හීනය තියාගෙන ඉන්න අයට ප්‍රශ්න ගොඩක් ඇති වෙන්න පුළුවන්. ඒක පිටින් බලලා කියන්න පුළුවන්. මොකද කොරියාවට ගන්නවම කියලා නෙවෙයි එක්සෑම් එක තිව්වේ. කියන්නේ යාලා තෝරගත්තොත් තමයි ගන්නෙ. ඒ අවුරුද්දක කොරියා එක්සෑම් එකම බලන් ඉන්න එපා වෙන මොන හරි කරන්න. ඒ කිව්වට අපි දන්නවා හිත ඇතුලෙන් දන්නවා කොරියානු එක්සෑම් එක පාස් වෙන අපි කොච්චර ගේමක් දෙනවද කොච්චර හිතේ බලාපොරොත්තු තියාගෙනද මේ වැඩේ කරන්න කියලා. එතකොට ඒකේ වේදනාව දැනෙන්නේ ඒ අර කරන කෙනාට හා ඒ පවුල යුදවියට පමණයි. අර පිටින් ඒක බලලා කියන කෙනාට ඒක ගාණක් නැහැ. එතකොට අපි බලමු මේ ඇයි මෙහෙම වෙලා තියෙන්නේ කියලා. මේ කොරියානු ආර්ථිකය ඇත්තටම යථා තත්ත්වයට ලබන අවුරුද්දේ පත් වෙනවා කියලා කියනවා චොනන් අයියා. ලබන අවුරුද්ද වෙද්දී ගොඩක් දුරට මේ තත්ත්වය මග ඇරේ ලංකාවට ඇග්‍රීමන්ට් ප්‍රමාණය නෙමෙයි සියලු රටවලට ඇග්‍රීමන්ට් ප්‍රමාණය එන්න වැඩි වෙයි කියලා. එතකොට අපි දන්නවා කොහොමද දෙසැම්බර් මාසෙත් අපිට කෝට් එකක් තිබ්බට දෙසැම්බර් වල සීත කාලයේ හින්දා ඇග්‍රීමන්ට් ප්‍රමාණය අනිත් කෝට් වලට වඩා ටිකක් අඩුයි. එතකොට මේ 2026 දිවත් මේක හරියයි. ඒත් අපේ වෙබ් එකේ 6000කට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදන දැනට වැටෙමින් තියෙනවා 2024 දෙවෙනි සෙට් එකත්. එතකොට මේ දෙවෙනි සෙට් එකේ 4000 ගාණක් ඉන්නවා. මේ අයත් වෙබ් එකට වැටුනම වෙබ් එකේ 8000ක් 9000ක ප්‍රමාණයක් ලබන අවුරුද්ද තුල
වෙබ් එකේ ඉඳීවි. ඒ වගේම 2023 පාන්ඩි සෙට් එකේ ඇග්‍රීමන්ට් නාපු අය කීප දෙනෙක් ඉන්නවා. කීප දෙනෙක් නෙවෙයි සැලකිය යුතු පිරිසක් ඉන්නවා. ඒ අය වෙබ් එකෙන් ඉවත් වීම සිදු වෙනවා ජනවාරි මාසෙ වෙනකොට. එතකොට 23 දෙවෙනි සෙට් එකත් පොඩි අර්බුදයකින් එයාලා බහුතරයක් ඉන්නව දැනට ඇග්‍රීමන්ට් නැතුව. එතකොට 23 නම් තව 23 තුන්වෙනි සෙට් එකට තව කෝට කිහිපයක්ම එයාලට තියෙනවා. එයාලට ඇග්‍රීමන්ට් කිහිපයක් ලැබෙවි. එතකොට මෙන්න මේ ප්‍රශ්නෙට විසඳුමක් විදියට ඇත්තටම දැන් මේ SLBP එක ඉස්සරහට ගිහිල්ලා උද්ඝෝෂණ කරලා එහෙම කරන එක කිසි තේරුමක් නැහැ. අපිට තියෙන්නේ අපේ ඇමතිතුමා එක පොඩ්ඩක් ඇත්තට කතා කරලා මෙයාට මොකද්ද කරන්න පුළුවන් ඒ රජයට ඒ රටට ගිහිල්ලා පොඩ්ඩක්. එතකොට ඒ කම්පැනි අයිතිකාරයෝ බලනවා, සජන්නිම්ලා බලනවා, කොරියානු රජයයි ශ්‍රී ලංකානු රජයයි ලොකු හිතවත්කමක් වැඩි. එතකොට එයාලා බලනවා අපේ අය ටිකක් වැඩිපුර ගන්න උත්සාහ කරයි. එතකොට එයාලට බලපෑමක් කරන්න පුළුවන් රජයකට. එහෙම මෙහෙම මේ தත්ත්වය මේ විදිහට පහදලා දීලා. එතකොට ඒ පැත්ත හැදීමේ වගකීම රජයට තියෙනවා. රජය ඒක බාරගෙන කරන්න ඕන. නැතුනොත් එන්නේ අපේ තරුණ තරුණියන්ගේ හීන බොඳ වෙන එක. ගොඩක් අය මේ දේ වෙනුවෙන් මහන්සියන දැනටත් එමය දැනට පන්ති යන ප්‍රමාණය ගත්තම සෑහෙන ගුරුවරුත් ඉන්නවා. පන්ති යන ප්‍රමාණය සෑහෙන ප්‍රමාණයක් මේක කොරියන් එක්සෑම් එකට මහන්සි වෙනවා. එතකොට මේකේ අවසාන ප්‍රතිඵලය මොකක්ද කියන එක අපිට දැන් සැකයක් නිස්සර නම් කොරියන් කරාම 85ක 90ක සුවර් එකක් තිබ්බ කොරියාවට යනවායි කියලා. දැන් මේක 100ට මම හිතන්නේ 20කට 30කට අඩු වෙලා තියෙනවා. මොකද 100ක් කරොත් හරි අඩු ප්‍රමාණයයි කොරියාවට යන්නේ මේ තියෙන තත්ත්වෙත් එක්ක බලද්දි. එතකොට මේක 2026 දී එහෙම වෙන්න එපා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ 8000ක 9000ක පිරිසක් වෙබ් එකේ ගොඩ ගහලා ඉන්න වෙලාවක අපිට අඩුම ගානේ ඇග්‍රීමන්ට් 5000ක්වත් ඒ අවුරුද්ද තුලට ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. අපිට වෙන මොකුත් කරන්න දෙයක් නැහැ. අපි රජයට පුළුවන් හැමතිස්සෙම දැනුවත් කරමු මේක පොඩ්ඩක් එයාලා මැදිහත් වීම සිදු කරන්න කියලා. එයාලා මේක කොරියාවෙම ඇවිල්ලා ගන්නකම් බලාගෙන ඉන්න තෝ පොඩි මැදිහත් වීමත් කරලා විදේශ සේවාවක එකතු කරලා අපි නිතරම එයාලා මැසේජ් කරලා කෝල් කරලා ඒ පෝස්ට් වල කමෙන්ට් කරලා ගමේ ඉන්න മന്ത്രിවරු පොඩක් දැනුවත් කරලා මේක මේ දේවල් වෙලා තියෙනවා කියලා. එතකොට මේක ඒ පැත්තෙන් ඇත්තටම කරන්න පුළුවන්. මොකද චොනන් අයියත් කියනවා ගවර්න්මන්ට් එකට එකතු වුණාම කොරියාව බලනවා, ඒ සජන් විම්ල බලනවා, ලංකාවත් එක්ක ප්‍රින්සිප් එක වැඩි. එතකොට ලංකාවෙන් තමයි ගන්න උත්සාහ කරන්නේ. ඒ වගේම කොරියාවේ වැඩ කරන අපේ ලංකාවෙන් ඉන්න අයට ලොකු වගකීමක් තියෙන මේ වෙලාවේ. මොකද කොරියානු එක්සෑම් එක පාස් වෙලා වෙබ් එකේ ඉන්න හීන තියාගෙන ඉන්න කොල්ලොන්ට ගෙල්ලොන්ට ඇග්‍රීමන්ට් එකක් තමන් වැඩ කරන කම්පැනියෙන් කෙනෙක් සේවකෙන් ගන්නකොට ලංකාවෙන් ගන්න කියලා ඉල්ලීමක් සිදු කරලා ලංකාවේ ඉන්න අයට මේ වෙබ් එකේ ඉන්න අයට ලොකු අවස්ථාවක් ලබා දෙන්න කියලා ඔවුන්ගෙනුත් ඉල්ලලා අපි පුළුවන් තරම් ප්‍රාර්ථනා කරමු. අපේ වාසනා ගුණය තමයි මේ හැම දෙයකටම බලපාන්නේ. ඉතින් කොච්චර මහන්සි වුණත් කොච්චර දේවල් කැප කරත් අපේ වෙලා වෙනකන් අපි පොඩ්ඩක් ඉන්න ඕන බලාගෙන. ඉතින් හැම දෙයකටම දැන් වාසනාව බලපානවා. ඉතින් අපි බලමු 2025 අවසාන කෝට් එකේ ඇග්‍රීමන්ට් 200ක් 300ක් හරි අපිට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. නිෂ්පාදන ඒ වගේම තමයි නිෂ්පාදන ගැන විතරක් නෙවෙයි සේවාවල ගොඩක් අය ඉන්නවා. ඉතින් මේ කට්ටියන්ට ඇග්‍රීමන්ට් දැනට මම හිතන්නේ 50ක් 60ක්වත් ඇවිල්ලා නැහැ. ඉතින් ඒක ලොකු කනගාටුදායක ආරංචියක්. මොකද සේවායට මෙතරම්ම 2500කට ආසන්න පිරිසක් වෙබ් එකේ ඉන්නකොට ඇග්‍රීමන්ට් 50ක් කෙනගෙන ප්‍රතිශතයක් විතර ගත්තොත් 0.0 ගණන්. ඉතින් ඇත්තටම ලොකු වේදනාවක් ඇති. යාලා ලොකු මහන්සියක් වෙලා තියෙනවා. ඉතින් මේ විදියට මහන්සි වෙලා අවසාන ප්‍රතිඵලය අවුරුද්දයක් අවසානයේ වෙබ් එකෙන් අයින් වෙනකන ඉතින් මහන්සියට කිසි වටිනාකමක් ලැබිලා නැහැ. අපි ප්‍රාර්ථනා කරමු 2026 දී මේ ප්‍රශ්න ඔක්කොම निराකරණය වෙලා ලංකාවට පෙර පරිදි ඇග්‍රීමන්ට් ප්‍රමාණය ලැබෙන කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම තමයි නිෂ්පාදන විතරක් නෙවෙයි අනිත් නිෂ්පාදන සාමාන්‍ය සැලකියුම් මට්ටමක් දැනටත් ලැබෙනවා. නිෂ්පාදන විතරක් නෙවෙයි සේවාවලට. එතකොට සිප් බිල්ඩින් ගැන මතක් කරන සිප් බිල්ඩින් තව අපේ ඉදිකිරීම් ඒ දේ හැම පැත්තටම කුෂිකර්ම හැම පැත්තටම ඇග්‍රීමන්ට් ප්‍රමාණය වැඩි වෙලා පොඩ ලංකාවෙන් යන පිරිස සාපේක්ෂව 5000ක 6000ක අතරට එනවා නම් එතකොට ලොකු වෙබ් එකේ රැඳී සිටින පිරිසෙන් ලොකු පිරිසකට මේ අවස්ථාව
උදා වෙනවා. එනම් මොකද ඔයාලගේ අදහස කුමක්ද කියලා මැසේජ් එකක් දාන්න, ඒ වගේම කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න, අනිත් අයටත්